යෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් ඔන්න අද මම ගෙනල්ලා තියෙන්නේ සුපරි අලුත් විඩියක්. ඉතින් ඔන්න අද මම ගෙනල්ලා තියෙන්නේ ඔයාලගේ Minecraft එකට කොහොමද ස්කින් එකක් දාගන්නේ කියලා. ඉතින් ස්කින් එකක් දාන්න යන්නේ Minecraft patch version එකක් වුණත් කමන්නේ, Minecraft beta වුණත් කමන්නේ. මොකක් කරේ කමන්නේ Minecraft version එකේ ඕනම එකට කොහොමද දාගන්නේ කියලා ස්කින් එකක්. ඉතින් අද මම mouse එක set කරන් ඉන්නවා. ඉතින් keyboard set කරගත්ත නැහැ. ඉතින් ඒකට USB hub එක ගන්න ඕනේ. මම කලින් පළවෙනි video කිව්වා mouse එක set කරගන්න කොහොමද කියලා. හරි නම් අපි යමු ඉස්සල්ලාම අපේ ස්කින් එක download කරගන්න. ඉතින් ඔයාලා ස්කින් එක ඩවුන්ලෝඩ් කරන්න ඉස්සෙල්ලාම ඔයාලගේ බ්‍රවුසර් එක ඕපන් කරගෙන ඉන්න. මම Google එක ඕපන් කරගන්නවා මේ දැන්. ඉතින් මම Google එක ඕපන් කරගෙන මෙතන සර්ච් කරනවා. ඔයාලා කැමති දේ සර්ච් කරන්න පුළුවන්. මම ඉතින් දැන් සර්ච් කරනවා. ඔයාලා ස්කින් එකේ නමක් තියෙනවා නම් මම කිව්වේ කැමති දේ සර්ච් කරන්න පුළුවන් කියලා. මම දැන් මෙතන සර්ච් කරනවා Minecraft ස්කින් කියලා. හරිද? Minecraft ස්කින් කියලා සර්ච් කරලා පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මෙන්න මේ වගේ. ඉතින් මම ඔයාලා රෙකමන්ඩ් කරන එකක් තියෙනවා පොඩෙන්ඩ. මම ඔයාලට පොඩි වෙබ්සයිට් එකක් රෙකමන්ඩ් කරනවා මෙන්න මේක. හරිද? මේ NameMC කියන වෙබ්සයිට් එක මචං ඔයාලට මම රෙකමන්ඩ් කරනවා. මොකද ඒක කියනවා සුපිරි ඒවා තියෙනවා. easy download කරන සමහරක් ඒවා login වෙන්න ඕනේ, sign in වෙන්න ඕනේ. ඒ වගේ ඒවා තියෙනවා. මෙන්න මේකේ මේ db.net එකේ සහ මේ NameMC එකේ ඔයාලට easy කොහොම මේ download කරගන්න පුළුවන්. හරිද? දැන් මම මෙතනදී ස්ක්‍රීන් වලට පෙන්නන්න තියෙන ඒවා. ඔයාලා වෙනත් එක ස්කින් තියෙනවා. හරිද? දැන් අපි මේ සර්ච් බාර් එකේ ෆ්‍රෙන්ඩ්ස් සර්ච් කරලා බලමු ස්කින් එක නමක්. හරිද? දැන් මම බොයිස් ස්කින් කියලා සර්ච් කරා බලමු පේනවද කියලා ඒවා. අපිට එන්නේ ෆ්‍රෙන්ඩ්ස් මෙහෙම සර්ච් කරට එන්නේ නැති වෙයි බොහෝ විට. අපි මෙතන මේ සර්ච් කරන්න ඕනේ Minecraft බොයිස් ස්කින් කියලා. හරිද? මෙහෙම බොයිස් ස්කින් කියලා සර්ච් කරලා පස්සේ මෙන්න මෙහෙම පළවෙනිට වෙනවා boy Minecraft skin කියලා. හරිද? name MC එකේ ඊට පස්සේ ඉතින් ඔයාලා බලන්න පුළුවන් සුපිරි Minecraft skins. හරිද මේ? එක જાති ඒවා තියෙනවා ඔයාලා පා ගන්න පුළුවන්. මේ Halloween shirt තියෙනවා තියෙනවා. එක ඒවා තියෙනවා. ඉතින් මේවා download කරන හැටි මම ඔයාලට කියලා දෙන්නම්. මෙහෙම skin එකක් උඩ බන්න කැමති එකක් උඩ බලියවලා ටිකක් කොහොම මෙහෙම වෙලාවේදී load වෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන යට මෙන්න මෙහෙම කොළ පාටයක් තියෙනවා. හරිද? ඒ කොළ පාටේ ඊට පස්සේ කෙලින්ම download වෙනවා මේ උඩින්. හරිද? ආයෙ වැඩි කියලා දෙන්න ඕනේ නැහැ. හරිද? ඒක පස්සේ download වෙනවා. දැන් අපි බලමු Minecraft එකට කොහොමද ස්කින් එකක් දාගන්නේ කියලාද. ඉස්සෙල්ලාම ඉතින් ඔයාලා Minecraft එක ඕපන් කරගන්න ඕනේ. මම මේ විදිහට ඕපන් කරනවා Minecraft එක. ඉතින් මම patch එක දාගෙන ඉන්න Minecraft patch version එක. හරිද? අපි ටිකක් කරලා යමු මේක ඕපන් එක. ඉතින් මම ආවා මේකට. يعني මම මේකට ආවා. කොහොමද දැන් බලමු මේකට ස්කින් එක දාගන්න කියලා. ඉතින් මේ ඉස්සෙල්ලාම මේකට sign in වෙනවා. හරිද? ඉතින් sign in වෙන්නේ නැති කෙනෙක් නම් මේ මෙතන යටින් වැටෙනවා මේ profile කියන එකට උඩින්. ඔයාලට මේ බෙල් එක උඩින් හරි වැටෙයි sign in කියලා. ඒක ඔබට වෙලා sign in වෙන්න පුළුවන්. sign in වෙන්න දන්නේ නැත්නම් මම තව වීඩියෝයක් ගේන්නම්. ඔයාලට කැමති නම් කලින් කමෙන්ට් එකක් දාන්න. හරිද? හරි ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාලට පේනවා ඉතින් මම sign in වෙලා තියෙන. දැන් ඉතින් මගේ නම තියෙනවා. ඊට පස්සේ මගේ skin එක තියෙනවා. ඉතින් මම skin එක දාලා නැහැ තාම. ඔයාලට පෙන්වන්න ඕන හින්දා skin එක දැම්මේ නැහැ. ඉතින් මෙතන design room කියන එකට click කරලා දෙන්න. design room කියන එක click කරාට පස්සේ ඔයාලට පේනවා ටිකක් download වුණාට පස්සේ මෙන්න මෙහෙම වගේ එකක් එනවා. ඉතින් ඔයාලා මෙතනින් edit කරලා දෙන්න ඕනේ නැහැ. මෙතන තියෙනවා ඔයාලට පේනවාදී. මෙතන edit කරලා තුන යටින් මෙන්න මේවා එකක් තියෙනවා. හරිද? මෙන්න මේක ක්ලික් කරලා පස්සේ ටිකක් වෙලා ගියාම ඔයාලා එතනට ලෝඩ් වෙනවා. එහෙම ලෝඩ් වුණාට පස්සේ ඔයාලට එනවා සල්ලි දීලා ඒක කරට ගන්න පුළුවන් අපිට. මෙන්න මේ විදිහට ලොක් හරිද? ඉතින් අපි ඔයාලටම කියලා දැන් අපිට ලොක් කරපු ස්කින් එක දාගන්න කොහොමද කියලා බලමු. හරිද? මෙන්න මෙතන තියෙනවා ඔයාලා පේනවාද? ඕනර් ස්කින් කියලා. ඕනර් ස්කින් කෙනෙක්ට ගියාට පස්සේ මෙන්න මේ විදිහට මෙතන තියෙනවා choose skin කියලා. හරිද? ඒක ක්ලික් කරන්න. මෙහෙම allow කරන්න එහෙම આવත් එහෙම ඔයාලා allow දෙන්න. මම මෙතන මෙහෙම දෙනවා. gallery එකට just one හරි all way කියලා දෙන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ image එක තෝරගන්න. දැන් අපි download කරපු image එක හරිද? ඔයාලට download කරගන්න දෙන්නේ. අන්න ඒක හොයාගන්න තමයි තියෙන්නේ. මම මේ විදිහට මෙහෙම ගිහලා මගේ skin එක හොයාගන්නවා. ඊට පස්සේ මෙතන මගේ skin එක මම මේක ක්ලික් කරනවා දැන් download කරපු. ඊට පස්සේ මෙන්න මේ විදිහට Minecraft එක load වෙනවා ඒ පාරක්. හරිද? ඔයාලා load වෙන එක බලන් ඉන්න friends. ඊවස් ආවට මෙතන ස්කින් ටයිප් එක තෝරන්න තියෙනවා. ඉතින් මෙහෙම තේරුවොත් එහෙම කෙට්ටු වගේ තියෙන්නේ. මෙහෙම තියෙනවා තමයි ක්ලාසික් විදිහට තියෙන්නේ. මම ඉතින් මේක තෝරන. ඒකට ගැම්මක් තියෙනවා. ඉතින් ඔයාලා සුපිරියක් තමයිනේ. ඔයාලට පේනවාදී සුපිරියක් තමයි. ඉතින් කේප් දාන්න හැටි දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මම වලින් ගේන්නම්. හරිද? නැත්නම් මේ ඔයාලට මේකෙම කියන කේප් දාන්න හැටි හරිද?
මේ මේකෙම ෆ්‍රෙන්ඩ්ස් මේ තුනක් තියෙන එකේ බාර් එකේ යට මේකට යන්න ඕනේ මේ මෙතන කේප්ස් කියන එකට. හරිද? යට මේකට ඊට පස්සේ ඒක තීසි මචං. හරිද? ඔයාලා මෙතන කේප් දෙකක් දාලා තියෙනවා. මේ ඔයාලා කැමතියක් දාගන්න පුළුවන්. හරිද? දැන් මම මේක දාගත්තා. දැන් මේක දාගන්න පුළුවන් වුණා. හරිද? ඔයාලා මෙතන ලෝඩ් වෙනවා ටිකක්. හරිද? දැක්කනේ. මම මේකට කැමති නම් මේක දාගන්නවා. හරිද? නෑ මේක ඕනේ මේක හොඳයි ෆ්‍රෙන්ඩ්ස්. හරිද? මම මේක දාන්නේ මේ විතර ක්වික් කියන බටන් එක. හරි ඉතින් දැන් ඉතින් ඔන්න මම ෆයිනලි දාගත්තා. මේ තියෙන මේ ස්කින් එක ෆ්‍රෙන්ඩ්ස්. ඔයාලට බලන්න මම මේකෙන් බෑක් කළාම එන්න. මේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් මගේ ස්කින් එක. මම වර්ල්ඩ් එකට ගිහලා වෙන්න නම් ඔයාලට කොහොමද ස්කින් එක පේන්නේ කියලා. හරිද? ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් මම ස්කින් එක දාගත්තා. ඔයාලට පේනවා ඇති ඉතින් මම මවුස් එක සෙට් කරගෙන ඉන්නේ කීබෝඩ් එක නෑ. හරිද? ඉතින් ෆ්‍රෙන්ඩ්ස් පේනවා ඇති මම ඉතින් ඔන්න ගැම්මට මවුස් කීබෝඩ් සෙට් කරගෙන ඔයාලට පේනවා මවුස් කීබෝඩ් නෙමෙයි අද ප්‍රධාන දේ ඉතින් මවුස් කීබෝඩ් සෙට් කරගෙන වෙන්නේ නැහැ. මම මවුස් විතර සෙට් කරගෙන ඉන්නේ. ඒක නෙමෙයි දැන් දාලා අපිට අදාළ වෙන්නේ මේකේ දැන් අපි දාපු ස්කින් එක. දැන් ඉතින් සුපිරියට මචං ස්කින් එක වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ ස්කින් එක මචං සුපිරිය. හරිද? අපේ කේප් එකත් ඇල්ලලා තියෙන්නේ. අපි දුවනකොට එහෙම කේප් එක හෙල්ලෙනවා. හරි. දැක්කනේ මේ. අපි දුවනකොට එහෙම කේප් එක හෙල්ලෙනවා. මම ඔයාලට ෆස්ට් පර්සන් දාලා පෙන්නන්නම්. තර්ඩ් පර්සන් දාලා පෙන්නන්නම්. පොඩ්ඩක් ඉන්න ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් බස් මේ තියෙන අපේ කේප් එක ඔයාලට පේනවා ඇති. මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් අපේ කේප් එක මචං. හරිද? ඔයාලට පේනවා ඇති සුපිරියටම කේප් එක තියෙනවා. කේප් එක යද්දිම දැන් ඔබලන් දැක්කනේ ෆ්‍රෙන්ඩ්ස්. කේප් එක යද්දි උගලකට යනවා. හරිද? සුපිරිනේ අද වීඩියෝ. එහෙනම් ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න මතක කරන්න එපා. ඉතින් මම ඉදිරියට සේද දාන වීඩියෝක් ගේනවා ෆ්‍රෙන්ඩ්ස්. සේද දාන වීඩියෝක් ගේන අනිවාර්යෙන් ඉතින් ගැම්මට එහෙනම් channel සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අවුරෝ මක්ක වෙන්නේ. නැතිනම් අදට වෙනවා. බයි බයි හැමෝටම. බයි.